නිහඬ රාත්‍රියක හෝනෙකුගේ හඬ ඇසුණු සැනින් අපේ සිතට බියක් දැනෙනවා නේද? ඒ හඬ අසුබ ලකුණක් ලෙස දකින්නට අප බොහෝ දිනෙක පුරුදු වී සිටිනවා. එහෙත් සොබාදාමේ කිසිදු ජීවියෙකු අසුබ නැත. විද්‍යාත්මකව බැලූ කල හුණා ශබ්ද නගන්නේ තමාගේ සීමාවන් සලකුණු කිරීමට හෝ සිය වර්ගයා සමග සංනිවේදනය කිරීමටයි. එය උන්ගේ ජීවන චක්‍රයේ එක් ස්වාභාවික ක්‍රියාවලියක් පමණි. අපේ සිතේ ඇතිවන බිය සහ සැකය විසින් ස්වාභාවික ශබ්දයන් අසුබ අනාවැකි ලෙස අර්ථ දක්වන්නට අපව පොළඹවනවා. අප කළ යුත්තේ සතුන්ගේ ලෝකයේ දෙස බියෙන් නොව අවබෝධයෙන් බැලීමට හුරු වීමයි. සැබෑ අසුබේ ඇත්තේ සොබාදාමේ නොව අපේ නොදැනුවත්කම තුලයි. සොබාදාමේ සෑම හඬකටම ගෞරව කරමු. ඊය තීරුම් ගැනීමට උත්සාහ කරමු. සොබා ධර්මයේ සමග බැඳුණු මෙවැනි කරුණු දැනගන්න අප සමග රැඳී සිටිමු.